ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට යමි විත් නෙට් YouTube channel එකට මම අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අලුත් අවුරුද්දට ළඟ ළඟම එන නිසා ගොඩක් අය මේ දවස්වල හොයන රෙසිපි එකක් තමයි මේ ඩේට් කේක් රෙසිපි එක. ඉතින් ඒ නිසා මම අද ඔයාලට අරන් ආවේ හරිම රස ඒ වගේම සුපර් සොෆ්ට් එකට හදාගන්න පුළුවන් ඩේට් කේක් රෙසිපි එකක්. එහෙනම් අපි බලමු කොහොමද මේ ඩේට් කේක් එක හදාගන්නේ. වගේම හරිම සොෆ්ට් එකට හදාගන්නේ කොහොමද කියලා බලමු. එහෙනම් අපි පටන් ගමු. මම ඉස්සෙල්ලම මෙතන ඩේට්ස් ග්‍රෑම් 500 පැකට් එකක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මේකෙන් මම ඇට අයින් කරලා උඩ පොත්ත කොටස අයින් කරලා මේ ඉස්සෙල්ලම ඩේට්ස් ටික හොඳට සුද්ධ කරගන්නවා. මම මෙතන බොයිලින් වෝටර් තමයි පාවිච්චි කරන්නේ. බොයිලින් වෝටර් මිලිලීටර් 200ක් අරගෙන තියෙනවා. ඒකෙන් කෝප්ප කාලක්, ඒ කියන්නේ මිලිලීටර් 60ක් විතර අරගෙන මේ විදිහට බේකින් සෝඩා තේ හැන්දක් දාලා ඒ උතුරන වතුර කෝප්ප කාලා මේකට දාගන්නවා. දැන් අපි මේ බේකින් සෝඩා දාපු වතුර එක මේ විදිහට ඩේට්ස් වලට දාගන්න ඕනේ. ඒක හොඳට පෙඟෙන්නේ මේ බේකින් සෝඩා වලින්. ඊට පස්සේ දැන් අපි කිව්වනේ බොයිලින් වෝටර් මිලිලීටර් 200ක් ගන්න කියලා. ඔයාලට ඒකෙන් ඉතිරි ටික මේ විදිහට නෙස්කැෆේ තේ හැඳි දෙකක් අරගෙන ඒකට දාලා මම කොෆි එකක් හදා ගන්නවා. ඒ බොයිලින් වෝටර් දාලම තමයි. ඊට පස්සේ කොෆි එකක් මේ විදිහට ඩේට්ස් වලට දාගන්නවා. දාලා මේක අපි හොඳට මික්ස් කරලා රැයක් එළි වෙනකන් හරි සාමාන්‍යයෙන් පැය 6ක් පැය 8ක් අතර කාලයක් අපි වහලා තියාගන්න ඕනේ. එතකොට තමයි අපේ ඩේට්ස් ටික හොඳ පල්ප් එකක් වගේ හැදිලා හොඳට මෙල්ට් වෙලා, ඒ කියන්නේ හොඳට සොෆ්ට් වෙලා මේක එන්නේ. ඉතින් මේ විදිහට දැන් අපි හොඳට මේක පොඩ්ඩක් මික්ස් කරලා වහලා තියාගන්නවා. මම නම් මේක ඕවර්නයිට් තියාගන්නවා. රැයක් එළි වෙනකන් තියාගන්නවා. ඉතින් එතකොට තමයි අපිට හොඳ රසට ඒ වගේම සොෆ්ට් එකට ඩේට් කේක් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මෙතන කොෆි එකතු කරා කියලා කේක් එකට කොෆි රහක්වත් එතකොට එහෙම තිත්ත රහක්වත් එහෙම කිසි දෙයක් එකතු වෙනවා කියලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අපි පාට හදාගන්න කේක් එකේ රසය වැඩි කරගන්න තමයි මම මෙතන කොෆි එකතු කරගන්නේ. ඉතින් මේක මම මේ විදිහට තමයි එළි වුණාට පස්සේ කියන්නේ උදේ තමයි මේ විදිහට තමයි කේක් එකේ අපි හදාගත්ත ඩේට් පල්ප් එක දැන් තියෙන්නේ. ඉතින් හොඳට සොෆ්ට් වෙලා තියෙනවා අපේ ඩේට්ස් ටික. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත ඩේට්ස් ටික තියෙන්න ඕනේ. ඊට පස්සේ මම මේ පල්ප් එක පෙනේරයක් අරගෙන ඒකට දාගන්නවා මේ විදිහට. දාලා මේකේ තියෙන ඒ කියන්නේ අපේ මේ රටේ ඉඳි ගෙඩියේ තියෙන පොත්තු කෙන්දි අන්න ඒ ටික මේ පෙනේරේ උඩට එනවා. ඊට පස්සේ ඉතිරි වෙන කොටස යට තියෙනවා හොඳ පල්ප් එකක් වගේ කොටසක්. ඒ කොටස තමයි මම කේක් එකට අරගෙන දාන්නේ. ඒකෙන් තමයි මම පල්ප් එක හදාගන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට පේනවා ඇති. මේ විදිහට පෙනේරේ යට ඉතුරු වෙනවා. ඒක හැන්දෙන් ඌරලා අරගෙන බෝල් එකට දාලා තමයි මම කේක් එකට එකතු කරන පල්ප් එක හදාගන්නේ. ඉතින් ඔයාලා කැමති නම් අර අපි රැයක් එළි වෙනකන් තියලා හදාගත්ත පල්ප් එකත් කෙලින්ම කේක් එකට එකතු කරගන්න පුළුවන්. නමුත් මම මේ විදිහට තමයි එකතු කරගන්නේ. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. ඉතින් අන්තිමට මේ වගේ හොඳ ස්මූත් පල්ප් එකක් තමයි මම හදාගන්නේ. ඊට පස්සේ අපි මේක වහලා පැත්තකින් අරන් තියාගෙන අපි කේක් එක හදන්න පටන් ගමු.
අද මම කේක් එක හදන්න පාවිච්චි කරන්නේ කේක් පිටි. කේක් පිටි ග්‍රෑම් 200ක් මම මෙතන අරගෙන තියෙනවා. ඉතින් මේ කේක් පිටි ග්‍රෑම් 200ට මම බේකින් පවුඩර් තේ හැඳි 1/4ක් එකතු කරගන්නවා. ඊළඟට මම මික්ස් ස්පයිසස් තියෙනවා. ඒ ස්පයිසස් වලින් මම තේ හැඳි එකක් එකතු කරගන්නවා. මේක ඔයාලට වෙළඳ පොලේ ගන්න තියෙනවා. මේවට මික්ස් ස්පයිසස් කියලා තමයි කියන්නේ. කියන්නේ කරඳ පුංගු, කරාඹු නැටි, එනසාල්, එතකොට සාදික්කා, වසාවාසි වගේ ඔන්න ඔය වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක ඔයාලට ගෙදරම ඒ වාරගෙන බැදලා කුඩු කරලා ගන්නත් පුළුවන්. ඉතින් මම හදිසියට ඇත්තටම මේක මං ගත්තේ. ඉතින් ගෙදරම හදාගන්න තියෙනවා නම් මීටත් වඩා කේක් එක රසවත් කරගන්න අපිට පුළුවන්. දැන් අපි මේ හදාගත්ත, ඒ කියන්නේ මේ දාගත්ත අපේ dry ingredients ටික ඔක්කොම හලා ගන්න ඕනේ. මේ විදිහට පෙනේරයට දාලා හොඳට මේක හලා ගමු අපි දැන්. දැන් අපි මේ හලාගත්ත අපේ dry ingredients ටික මේ විදිහට බෝල් එකකට දාලා හොඳට වහලා අරන් තියාගමු. ඊට පස්සේ තමයි අපේ කේක් එකේ ඉතිරි වැඩ ටික අපි කරන්න ඕනේ. ඉතින් මේ විදිහට වහලා තියාගන්න එක හරි වැදගත්. නැත්නම් අපේ බේකින් පවුඩර්, ඉතින් ඒ වගේ අපේ පිටි මිශ්‍රණයට හුලං වදින්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේක වහලා අරන් තියාගන්න මතක් තියාගන්න. ඊට පස්සේ මම මෙතන තව බෝල් එකක් අරගෙන තිනවා. මේකට මම මේ විදිහට බටර් අරගෙන තිනවා ග්‍රෑම් 200ක්. ඉතින් බටර් ග්‍රෑම් 200 මේ විදිහට එකතු කරගන්නවා. බටර් ග්‍රෑම් 200 එකතු කරගෙන ඊට පස්සේ අපි මේක විනාඩියක් දෙකක් බීට් කරගමු. ඉතින් අද මම පාවිච්චි කරන්නේ බ්‍රවුන් sugar. ඉතින් කේක් එකේ පාටටත් වැදගත් වෙන නිසා තමයි මම බ්‍රවුන් sugar පාවිච්චි කරන්නේ. ඉතින් මම මෙතන බ්‍රවුන් sugar ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඉතින් ගොඩාක් පැන් රස කන්න අකමැති කෙනෙක් නම් ඔයාලට සීනි ග්‍රෑම් 150ක් ගත්තත් කමක් නැහැ. මොකද රටේ ඉඳිවලත් එන පැන් රස ගතිය මෙතන තියෙන නිසා. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට වටේ තියෙන කොටස් මැදට ගන්න ඕනේ. නැත්නම් හැමතැනම එක විදිහට බීට් වෙන්නේ නැහැනේ. ඉතින් මේ විදිහට ඊට පස්සේ අපි මේක හොඳ ක්‍රීම් කලර් එකක් වෙනකන් බීට් කරගමු. ඉතින් මෙන්න මේ විදිහ හොඳ ක්‍රීම් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට බිත්තර එකතු කරගන්න ඕනේ. ඉතින් අද මම බිත්තර 4ක් අරගෙන තියෙනවා. ඉතින් බිත්තර එක එක දාලා දැන් අපි මේක බීට් කරගමු. දැන් මම බැටර් එකට මේ විදිහට වැනිලා තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඉතින් ඒ වගේම වැනිලා වගේම මම අද ආමන්ඩ් එසන්ස් උත් එකතු කරගන්නවා. ආමන්ඩ් එසන්ස් නම් අපි බිංදු වශයෙන් තමයි එකතු කරගන්න ඕනේ. ඔයාලා හොඳට මතක තියාගන්න. වැනිලා වලට අමතරව අපි සමහර එසන්ස් වර්ග සමහරලාට කේක් වලට එකතු කරගන්න වෙනවනේ. එතකොට ඒවා ගොඩක් එකතු කරගන්නයි බිංදු වගේ තමයි එකතු කරගන්න ඕනේ. නැත්තම් කේක් එක කැමට ගන්න අමාරු වෙනවා. ඉතින් මේ විදිහට බිංදු දෙක තුනක් මම ආමන්ඩ් එසන්ස් එකෙන් එකතු කරගත්තා. ඊළඟට මම ඒකත් මේ විදිහට ටිකක් මික්ස් වෙනකම් බීට් කරගන්නවා. ඊළඟට අපි ඉතිරි බිත්තර ටිකක් මේ විදිහට එක ගාන එකතු කරලා බීට් කරගමු. ඉතින් එක බිත්තරයක් හොඳට බීට් වුණාට පස්සේ තමයි අනිවාර්යයෙන්ම අනිත් බිත්තරේ එකතු කරගන්න ඕනේ. මේ විදිහට බිත්තර ටික හොඳට බීට් වුණාට පස්සේ අපි හදාගත්ත රටේ ඉඳි පල්ප් එක මේ විදිහට ඊළඟට එකතු කරගන්න ඕනේ. ඉතින් පල්ප් එක ඔක්කොම එක සැරේ දාගන්නේ නැහැ. වර 3කට වගේ තමයි එකතු කරගන්නේ. මම මේ විදිහට එක කොටසක් දාලා බීට් ස්පීඩ් එක 1 වල දාලා මේ විදිහට එක මික්ස් වෙනකන් විතරක් මේක බීට් කරගන්න ඕනේ. ඕවර් බීට් කරගන්න එපා.
මේ විදිහට ඩේට්ස් ටිකක් දාලා හොඳට අපි බීට් කරගෙන ඉවර වුණාට පස්සේ අපි හලලා පැත්තකින් තියාගත්ත අපේ dry ingredients ටිකත් අරගෙන ඒකත් චුට්ට දාලා අපි බැට් එකකට ෆෝල්ඩ් කරගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මම මෙතන fresh milk අරගෙන තිනවා මිලිලීටර් 60ක්. ඒකත් මාරුවෙන් මාරුවට දාලා තමයි අපි ෆෝල්ඩ් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම මට ඔයාලට කියන්න අමතක වුණා මම මේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 60ට දෙහි උෂ තේ හැඳි එකක් දාලා බටර් මිල්ක් එකක් තමයි හදාගෙන තියෙන්නේ. ඒක තමයි මම මේ විදිහට එකතු කරගන්නේ. ඉතින් මමම හදාගත්ත රෙසිපි එකක් තමයි මේක. ඉතින් හරිම රසවත් ඒ වගේම හරිම සොෆ්ට් එකට ඩේට්ස් කේක් එන රෙසිපි එකක්. ඉතින් ඔයාලා try කරලා බලන්න කොහොමද මේ රෙසිපි එක කියලා. ඉතින් හරිම රසවත් කේක් එකක් තමයි මේකෙන් හදාගන්න පුළුවන් වෙන්නේ ඔයාලට. දැන් අපේ බැටර් එක හොඳට මික්ස් වෙලා තියෙන්නේ. දැන් මම මෙතන කජු ග්‍රෑම් 50ක් අරගෙන තියෙනවා මෙතන. පොඩියට කපාගෙන තමයි අරගෙන තියෙන්නේ. ඒක මේ විදිහට අපේ බැටර් එකට අන්තිමටම මම එකතු කරගන්නවා. එකතු කරලා මම මේක උඩරිම දෙපාරක් තුන් පාරක් තමයි ෆෝල්ඩ් කරගන්නේ. ඊට වඩා මේක මම ෆෝල්ඩ් කරගන්නේ නැහැ. ඊට පස්සේ මම මේක අපි හදාගත්ත ට්‍රේ එකට මේ විදිහට දාගන්නවා. ඉතින් ට්‍රේ හදන මම ගොඩාක් සැරයක් ට්‍රේස් හදන හැටි ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් බේකින් පේපර් එකක් දාලා බටර් ගාලා තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් ඒකට මම මේ විදිහට අපි හදාගත්ත බැටර් එක දාගන්නවා. මම මෙතන අරගෙන තියෙන්නේ අඟල් 9ක් දිග, ඒ කියන්නේ අඟල් 9ක් විශ්කම්බේ තියෙන ට්‍රේ එකක්. ඉතින් ඊට පස්සේ මේ විදිහට බැටර් එක දාලා දෙතුන් සැරයක් අපි ටැප් කරනවා. ඊට පස්සේ මම තව කජු ටිකක් ලස්සන වෙන්න කේක් එකේ ලස්සන තවත් වැඩි වෙන්න උඩින් මේ විදිහට තියාගන්නවා. ඉතින් ඔයාලට මේක අඟල් 8ක් විශ්කම්බේ තියෙන ට්‍රේ එකක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් රවුන්ඩ් ට්‍රේස් නම් පාවිච්චි කරන්න එපා. අඟල් 8ක් තියෙන මේ වගේම ස්ක්වෙයාර් ට්‍රේස් පාවිච්චි කරන්න මේ කේක් එක හදන්න. ඉතින් ඔයාලා රවුන්ඩ් ට්‍රේස් පාවිච්චි කරනවා නම් අඟල් 9 ට්‍රේ එකම පාවිච්චි කරන්න. ඉතින් මම දැන් මේක සෙල්සියස් අංශක 160 කලින් ප්‍රී හීට් වෙච්ච oven එකේ පැයක්කුයි විනාඩි 10කුයි බේක් කරගත්ත කේක් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරි ලස්සනට හොඳ කලර් එකක් ඇවිල්ලා තියෙනවා අපේ කේක් එකට. ඉතින් කියන්නේ වෙන කිසිම දෙයක් අපි කලර්ස් ඇඩ් කළා නෙමෙයි මේ කලර් එක ගන්නෙ. සමහරු මේවට බ්‍රවුන් කලර් ඇඩ් කරනවා. ඉතින් ඒ වගේ විදිහට ඇත්තටම කේක් හදන්න පුරුදු වෙන්න එපා. පුළුවන් තරම් අඩුවෙන් කෘත්‍රිම දේවල් අපේ කේක් වලට එකතු කරන්න බලන්න. මේ එකතු කරන්නේ නැති තරමටම තමයි හොඳ සමහර. ඒත් ඉතින් අපිට වැනිලා, ඉතින් ආමන්ඩ් එසන්ස් වගේ දේවල් අපි එකතු කරනවානේ. ඉතින් ඒවත් හරිම අඩු ප්‍රමාණයෙන් එකතු කරලා කේක් හදන්න පුරුදු වෙන්න. දැන් අපි මේ විදිහට අපේ බේකින් පේපර්ස් ටික අයින් කරලා අපි කේක් එක හොඳට නිමා ගන්න ඕනේ. ඉතින් කේක් එක දැන් ටිකක් නිමෙලා තියෙන්නේ. තව චුට්ටක් රස්නේ. නමුත් අපි කේක් එක කපලා බලමු කොයි විදිහටද තියෙන්නේ කියලා. ඉතින් මම කේක් එක කපනකොටම ඔයාලට පේනවා ඇති මේ කේක් එක කොච්චර සොෆ්ට් එකට තියෙනවද කියලා. ඉතින් මේ වෙලෙම කේක් එක කපලා කෑමට ගන්නවට වඩා ඔයාලා අද කේක් එක හදලා හෙට කෑමට ගන්නවා නම් තමයි හොඳ රසවත් කේක් එකක් ඔයාලට හම්බෙන්නේ. ඉතින් අද හදලා මේක ඔයාලා රූම් ටෙම්පරේචර් එකකින් හොඳට නිමුණාට පස්සේ ක්ලින් රැප් එකකින් හොඳට ඔතලා තියලා පහුවදාට කෑමට ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත කේක් එක තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ මේ රෙසිපීස් වලට කැමති නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම යමේ විත් මේ Facebook page එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් කේක් රෙසිපි එකක් අරගෙන එනකම් මම අදට නවතිනවා. එහෙනම් මෙච්චර වෙලා මාත් එක්ක රැඳිලා සිටපු ඔයාලා සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. Thank you so much. එහෙනම් ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්.